ආයුබෝවන් සියලුම දෙනාට අද ඉතාමත්ම සුවිශේෂී දවසක්. ඒක තමයි ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය කියන එක අදට යෙදিলা තියෙනවා. ඉතින් වර්තමානයේ වෙනකොට දරුවෙක්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය සම්බන්ධව නිසි පරිදි තියනවාද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගිලා තියෙනවා. එතකොට ඇත්තටම මේ සම්බන්ධව ගත්තොත් එහෙම දෙමාපියන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි දරුවෙක්ට නිදහස දෙන්න. හැබැයි ඈත ඉඳලා බලාගෙන ඉන්න එයා මොනවද කරන්නේ කියලා. දරුවෙක්ට ඇත්තටම නිදහස අවශ්‍යයි. මොකද දරුවෙක් කියන්නේ අනාගතේ රට බාර ගන්න ඉන්න කෙනෙක් නේ. එතකොට ඒගොල්ලොන්ට යමක් හිතලා සිදු කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. හැබැයි ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒකෙදි අපිට තියෙන වගකීම, දෙමාපිය විදිහට අපිට තියෙන වගකීම තමයි දරුවා දිහා ඈත ඉඳලා බලන් ඉන්න එක. දරුවා දිහා ඈත ඉඳලා බලන් ඉඳලා එයාට උපරිම නිදහස දෙන්න. එතකොට එයා අවධානයෙන් ඉන්නකොට එයා හරිනම් ඒකට තවත් උදව් කරනවා. එයා වැරදි දෙයක් කරනවා නම් ඒක මඟහරව ගන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ඉතින් දෙමාපියන්ට දෙන්න තියෙන උපදෙස් තමයි දරුවෙක්ට නිදහස දෙන්න. ඈත ඉඳලා බලාගෙන ඉන්න එයා මොකද කරන්නේ කියලා. ඉතින් සුබම සුබ ලෝක ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් වේවා. ස්තුතියි.